හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදාරගෙන ආවේ අපේ ඉස්ලාම් යාළුවෝ බොන කැම එකක්. එයාලගේ නෝම්බි කාලයේදී එයාලගේ පල්ලියෙන් මෙන්න මේ විදිහේ කැඳ එකක් දෙනවා. ඒක හරීම රසයි, හරීම ලස්සනයි. බීබෝ ඉන්නවනම් දන්නවා ඇති රස කොහොමද කියලා. සාමාන්‍යයෙන් එයාලගේ ගෙවල් වලත් ඒ කැඳ එක හදනවා. නමුත් එතකොට ඒකේ පොඩි වෙනස්කම් කරනවා. නමුත් එයාලගේ පල්ලියෙන් දෙන ඔරිජිනල් කැඳ එක මාරම රසයි. ඒක කොහොමද අපි ගෙදර හදාගන්න කියලා තමයි අද බලන්න හදන්නේ. හරිම ලේසි මේක හදාගන්න, ගොඩක් දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු හරිම ලේසියට මේ රස කැඳ එක හදාගන්නේ කොහොමද කියලා. ඊට කලින් ඔයා තාම මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. අපි බලමු අපිට මොනවද ඕන වෙන්නේ කියලා. මුලින්ම මම අරගෙන තියෙන සුදු හාල්. සාමාන්‍යයෙන් කැකුළු තමයි කැඳ හදන්න ගන්නේ. මෙතන ග්‍රෑම් 200ක් තියෙනවා, නැත්නම් කප් එකක් තියෙනවා. ඊළඟට පොල් කිරි කෝප 3ක් විතර අරන් තියෙනවා. දිය කිරි මිටි කිරි දෙකම දාලා ගන්න. බෑවකින් වගේ තමා ගත්තේ. ඊළඟට රතු ලූණු ගෙඩි 10ක්, ඒ වගේම සුදු ලූණු බික් 10ක් වගේ අවශ්‍ය වෙනවා. අමු මිරිස් කරල් දෙකක් හෝ 3ක්, ඊළඟට කරපිංචා ටිකක්, කුරුතු ටිකක්, උළුහල් තේ හැඳි කාලකටත් වඩා ටිකක් අඩුවෙන්, ඒ වගේම රම්පේ, සූදුරු ටිකක්, සහ තක්කාලි ගෙඩියක් අවශ්‍ය වෙනවා. පුංචිට කපාගත්ත චිකන් කෑල් ටිකක් අරන් තිනවා. කැමති මස් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. මස් නැතු වුණත් හදන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා හාල් ටික හොඳින් සෝදගෙන ඉමු. ඊළඟට සුදු ලූණු බික් 5ක් අරගෙන ඒක දෙකට කපා ගන්න. ඔන්න මම ටිකක් ලොකු භාජනයක් අරන් තියෙන්නේ. ඉතින් ඒකට අපි සෝදගත්ත සහල් ඊළඟට සුදු ලූණු ටික දාගමු. ඊට අමතරව මේ දාන්නේ උළුහල්. උළුහලට 10ක් වගේ තිබ්බහම ඇති. වැඩි වුණොත් මේක තිත්ත වෙනවා. ලුණු තේ හැඳි භාගයක් විතර එකතු කරන්න. වතුර කෝප 3ක් විතර එකතු කරලා අපි මේක උයා ගමු. ඉතින් මේක බත් එක බෙරි වෙන තමයි අපි උයා ගන්න. ඒ නිසා වතුර වැඩියෙන් දාන්න ඕනේ. හරි, දැන් අපි ඊළඟට අපි ගාව ඉතුරු වෙලා තියෙන සුදු ලූණු ටික මේ විතර තලා ගන්න. සුදු ලූණු ටික තලලා හීනියට කපා ගන්න. මේ තියෙන්නේ අපේ රතු ලූණු ගෙඩි ටික. මේකත් අපි තලලා තමයි ගන්නෙ. මේක කපන්නේ නැහැ, තලලා විතරයි ගන්නෙ. දැන් අපි පෑන් එකක් ලිපේ තියාගමු. මේකට තෙල් මේස හැඳි දෙකක් දාගන්න. එහෙම නැත්නම් තෙල් මේස හැන්දක් සහ බටර් මේස හැඳි එකක් වගේ දාගන්න. ඔය කැමති නම් ගිතෙල් දාන්නත් පුළුවන්. ඊළඟට ඒකට අපි කරපිංචා සහ චූටියට කපාගත්ත සුදු ලූණු ටික දාගමු. සුදු ලූණු වල හොඳ සුවඳක් එනකොට අපි තලාගත්ත රතු ලූණු ටික දාගමු. ඒකත් හොඳට ෆ්‍රයි කරන්න. ඊළඟට දාගන්න කපාගත්ත අවු මිරිස් ටික සහ රම්පි කැබැල්ල. විනාඩියකට විතර පස්සේ කුරුඳු ටිකත් වඩ දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක හොඳින් කවලම් කරගමු. මට කලින් කියන්න අමතකුණා සූදුරු ටිකත් ඔය සුදු ලුණුත් එක්කම තෙලට දාගන්න ඕනේ. ඊළඟට අපි දැන් මේක එකතු කරේ තක්කාලි ටික දාලා විනාඩියක් විතර මේ විදිහට ටෙම්පරාදු කරගමු. මේ ටෙම්පරාදුවට දාපු කිසිම දෙයක් පොඩ්ඩක්වත් කර වෙන්න දෙන්න එපා. මොකද මේක කැඳ එකේ රසයට බලපානවා. තෙල් මදි වුණොත් බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි නැවත එකතු කරගන්න. දැන් අපි චිකන් කෑලි ටික එකතු කරගත්තා. චිකන් වලට නැවත වතුර දාන්න අවශ්‍ය නැහැ. මේ අපි චූටින් එක පාගත්තේ. ඉතින් මේ තියෙන තක්කාලි වල තියෙන මේ වතුර ගතින් මේක තැම්බෙනවා. දැන් අපි මේ මිශ්‍රණයට ලුණු සහ ගම්මිරිස් එකතු කරනවා. ලුණු තේ හැඳි භාගයක්, ගම්මිරිස් තේ හැඳි එකක් එකතු කරන්න. විනාඩි 2-3ක් යනකොට චිකන් ටික කුක් කරනවා. එතකොට අපිට කැඳ එක හදන්න පුළුවන්. ඔන්න මේ වෙද්දී අපේ බත් එකත් ලෑස්ති. අපි බෙරි බත් එකක් තමයි හදාගත්තේ. ඉතින් මේක අපි හැන්දෙන් හොඳට පොඩි කරගමු. ඉතින් පල්ලියෙන් දෙන ඒ ඔරිජිනල් කැඳේ නම් බත් එහෙම හරිම අඩුයි. වතුර ගතිය වගේ තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් ඔයාලට මේක කැමති ඝනකමකට හදාගන්න පුළුවන්. අපි මේක හොඳට හැන්දෙන් පොඩි කරගමු. ඊට පස්සේ අපිට පුළුවන් අපි හදාගත්ත චිකන් මිශ්‍රණය මේකට දාගන්න. ඉතින් ඔයාලට චිකන් මේ විදිහට නැතුව හීනියට දිගට කපා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයා චිකන් නැතුව හදනවා නම් මේක ඔයාලට කැමති නම් කැරට් ටිකක්, පූංචි ටිකක් දාලා මේක රසට එළවලු කැඳ එකක් වගේ හදා ගන්නත් පුළුවන්. නමුත් එයාලගේ පල්ලියෙන් දෙන ඔරිජිනල් කැඳ එකේ ඒ විදිහට එළවලු එහෙම එකතු කරලා නැහැ. ඉතින් සමහර දවස්වලට චිකන් තියෙනවා, සමහර දවස්වලට චිකන් නැහැ. නමුත් හරිම රසයි ඒ කැඳ එක. හොඳයි, ඒ අතරදී මම අර මිශ්‍රණය දාගෙන හොඳින් මේක නැවතත් කවලම් කරගන්නවා. ඉතින් අඩිය කර වෙන්න එහෙම දෙන්න එපා. එතකොට කර රසක් එනවා. ඉතින් ඊට පස්සේ ඔන්න අපිට අපේ පොල් කිරි ටික එකතු කරගන්න පුළුවන්. පොල් කිරි එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. හොඳින් මිශ්‍ර කරාට පස්සේ ඔයා මේකේ රස බලන්න. ඊට පස්සේ ලුණු, ගම්මිරිස්, මදි පාඩු එකතු කරගන්න පුළුවන්.
ඉතින් සැරට එහෙම වුණා ඔයාලට ටිකක් වැඩිපුර ගම්මිරිස් දා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර අය මේක පොඩ්ඩක් කහ පාටට ගන්න කැමති. එහෙමනම් ඔයාලට පොඩ්ඩක් කහ කුඩු මේ වෙලාවේදී එකතු කරලා මිශ්‍ර කරගන්න පුළුවන්. ඉතින් මට තාම මතක් වෙනවා ඒ නොම්බි කාලවල වලට අපේ ගෙවල් ළඟ හිටපු හරිම හොඳ ආන්ටි කෙනෙක්. ඉතින් ඒ ආන්ටි හැම ගෙදරකට මේ පැත්තේ ඉන්න හැම කෙනෙක්ටම වගේ යාළගේ පල්ලියෙන් කැඳගෙනල්ලා එයාට පුළුවන් විදිහට බෙදනවා. ඉතින් හරිම ආදරෙන් මතක් කරනවා ආන්ටිවත් මේ වෙලාවේදී. පොල් කිරි එකතු කරලා ඒක තැම්බෙන්න දෙන්න ඕනේ. පොල් කිරි ටික හොඳින් උතුරනකොට අපිට මේක ඔන්න රෙඩි. අපිට මේක බා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඝනකමක් තමයි පොල් කිරි කොප්ප 3ක් එකතු කරාම තියෙන්නේ. ඉතින් ටිකක් වෙලාදී මේක කොහොමත් නැවතත් thickness එක වැඩි වෙනවා. ඉතින් ඔයාලට මේකට වතුර ටිකක් එකතු කරන්න පුළුවන්. thickness එක මදි නම් නැවත පොල් කිරිම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම ලොකු රසයේ වෙනසක් වෙන්නෙත් නැහැ. පොල් බෑවක කිරි තමයි මම කිරි කොප්ප 3ක් විදිහට ගත්තේ. ඉතින් හොඳ කිරි ප්‍රමාණයක් තියෙන නිසා අපිට පස්සේ thickness එක අඩු කරගන්න වතුර එකතු කරන්නත් පුළුවන්. ඉතින් බලන්නකෝ ඔන්න අපේ කංචි එක හදලා ඉවරයි. සාමාන්‍යයෙන් අපි බත් කැඳ හදන්නේ. ඉතින් ඒ බත් කැඳ හදන එකම වෙන version එකක් විදිහට තමයි මට මේක තේරෙන්නේ. එනකොට මේක මාරුම රසයි. අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම රස්නෙන් බොන්න. රස්නෙන් බොනකොට තමයි ගොඩාක්ම රස. අසනීප වෙලා ඉන්නට ඒ වගේම බත් කන්න කැමති චුටි බබාලට ඕන මට හිතෙනවා මේක හරිම ෂෝක් කියලා. ඉතින් ඔයාලට මතක් කරනවා මගේ FB page එක Food Factory by Hansi. ඉතින් ඔයාලා කැමති නම් මගේ FB page එකත් එකතු වෙන්න පුළුවන්. හැම ගැන වැඩි විස්තරයක් තිබ්බොත් මම ඉතින් FB page එකේ post කරනවා. ඉතින් ඔන්න මේ බලන්න කැඳ එක මාර්ම සුවඳයි. ඒ වගේම හරිම රසයි. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාන්න. මේ වගේ කෑම හදන්න ඉගෙන ගන්න ආසයි නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අදට ගිහිල්ලා ඉන්නම් අපි ළඟ දවසේ රස කෑමකින් හම්බෙමු. එහෙනම් ඔයාලට සුබම සුබ දවසක්. bye bye.